මේ විසුවල් එකක්වත් වැහිලා නැහැ. ඔක්කොම ඕපන් තියෙන. data ඔක්කොම ඕපන්. රුවන්වැලි සායට මල් පූජා කරනකොට දිව්‍ය ලෝකෙන් සාදු කියන්නේ නැද්ද? කොහොමද දිව්‍ය ලෝකේ දන්නේ විසුවල් එක පේනවා. එහෙනම් අපි මාළු බාන එක පේන්නේ නැද්ද? ඒකත් පේනවා. මේ ලෝකේ එකක්වත් සැඟවිලා නැහැ. ඔක්කොම විවෘතයි. අපි හිතාගෙන ඉන්නේ කවුරුත් දැක්කේ නැහැ කියලා. නොදන්න කෙනෙක් නැහැ. අපි විතරලු දැනගෙන ඉන්නේ කවුරුත් දන්නේ නැහැ කියලා. බලන්න තේරෙම දන්න. අර කවියෙකුට කවියෙක් ලියලා තිබුණා. කපුටෙක්වත් උඹ දිහා බලන්නේ නැහැ. නමුත් මුළු ලෝකෙම මිනිස්සු උඹ දිහා බලනවා වාගේ දැනේ. ප්‍රේමය උඹ ඊටට ආවොත් කියලා කියනවලු. ප්‍රේමය ඊටට ආවම උට වෙනවලු මිනිස්සු ඔක්කොම බලන් ඉන්නවා මේක මාත් වෙන. බලනකොට කපුටෙක්වත් ඌ දිහා බලන්නේ නැහැ. නමුත් ඌට හිතෙනවලු මුළු ලෝකෙම මිනිස්සු දිහා බලනවා වාගේ. රාත්‍රියේ දිගයි වාගේ පෙනෙනවලු. මෝඩය. ඒ රාත්‍රියත් පැය 12යි. ඒක දැනෙන්නේ නැල්ලු. ඒක ප්‍රේමය උඹ තුළට ඇවිල්ලාලු. ඒ කවිය එහෙම කියනවා. ලෝකේ තියෙන ඔක්කොම පෑන් ටික ගොඩ ගැව්වත් උඹට ලියන්න පෑන් මදි වාගේ දැනෙනවා. හැබැයි උඹ ලියපු කතාවකුත් නැල්ලු. මොකවත් ලියලා නැහැ. හැබැයි කොච්චර පෑන් තිබුණා පෑන් මදි වාගේ දැනෙනවලු. ඒ තරම් උට කවි පාළ වෙනවලු. ඒ උට වචනයක්වත් ලියලා නැහැ. හැබැයි පෑන් ටික මදි වාගේ දැනෙනවලු. බලන්න මේ උම්මත්තක ස්වභාවය. එහෙම එකක් තමයි වෙලා තියෙන ලෝකෙට. මිනිස්සු මුලා වෙලා ඉන්නේ. කෙලෙස් වලට මුලා වෙලා ඉන්නේ. යථාර්ථය දකින්න බෑ. යථාර්ථය පේන්නේ මේ වගේ භයානක තත්වයක අපි ඉන්නේ. දැන් මගේ උස්ම ගියොත් මම කොහාටද යන්නේ? අපායටද, දිව්‍ය ලෝකෙටද, මිනිසත් භවයට, තිරිසන් ලෝකෙටද, පෙරේත ලෝකෙටද? නිකන් හිතුවාම මම අවංකම දන්නවනේ මම පිරිනම් පාලා නැහැ කියලා. රාත් වෙලා නැහැ. දිව්‍ය ලෝක යන්න, දිව්‍ය ලෝක යන්න මොකවත් කරේ නැන්නේ. අකුසල ලැස්තු නිකන් මෙනෙහි කරලා බැලුවාම අදවතටම දැනෙනව නේද? හොඳ තැනකට යන්නේ නැහැ කියලා. එහෙනම් අපි ඉක්මන් වෙන්න එපා. හොඳ දේවල් කරන්න. අර ධාරිතාවට වඩා හොඳ ධාරිතාව වැඩි කරන්න එපායි. දස කුසල් වඩන්න එපායි. නියතමානිකමෙන් අවංකකමෙන් යටහත්පත්කමෙන් බැබලෙන්න එපායි. මැරෙනකොට මේ එකක්වත් මට පීඩ වෙන්නේ නැහැ. මගේ ಗುಣ විතරයි පීඩ වෙන්නේ. එහෙනම් ಗುಣ අඹාගෙන යන්න එපායි. අර ඩොලර් අඹාගෙන මිනිස්සු යන්නේ යුරෝප වලට. ಗುಣ අඹාගෙන යන්න එපා ඉස්සරහට. නැත්තම් පෙරදෙනවා. අවසාන මොහොත, අන්තිම මොහොත ඇස්වල කඳුළු පිරීලා දත් ටික කාගෙන ඉපස ගන්න බෑ.